හරි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ අවසන් පාඩම ප්‍රවේණි විද්‍යාව පාඩම. ඇත්තට මේ ප්‍රවේණි විද්‍යාව පාඩම හරිම රසවත් පාඩමක්. මේකෙදි අපේ ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණ වෙන ආකාරය තමයි මේකෙදි අපි කතා කරන්නේ. හරි අපි දන්නවා අපේ පරිසරයේ ඉන්න ජීවීන් ගත්තාම, ශාක ගත්තාම, මිනිස්සු ගත්තාම එයාලගේ විවිධ වෙනස්කම් තියෙනවා. අපි මිනිස්සු ගමුකෝ. ඒ මිනිස්සු ගත්තාම මිනිසා එකම ජීවි විශේෂය වුණත් එයාලගේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. දැන් මෙතන මේ රූපයක් ඔයාලට පේනවා. මේ රූපේ බලන්න එක එක රටවල එක එක පුද්ගලයෝ එක එක අය ඉන්නේ. එයාලගේ විවිධ වෙනස්කම් තියෙනවා. කළු පාට අය ඉන්නවා, තලලු අය ඉන්නවා, සුදු සමක් තියෙන අය ඉන්නවා. කොණ්ඩේ විවිධ වෙනස්කම් තියෙනවා, ඇස්වල වෙනස්කම් තියෙනවා. ඉතින් මේ වගේ ජීවීන් අතර එකම විශේෂයේ පවා විවිධ වෙනස්කම් තියෙනවා. ඒතර කොහොමද මේ වෙනස්කම් මෙයාලට ලැබිලා තියෙන්නේ කියන එක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ විතර නෙවෙයි. අපි ගත්තාම ශාකවල දැන් මේ බලන්න ශාකවල පුෂ්ප බලන්න කොච්චර විවිධත්වයක් තියෙනවද? කොච්චර වර්ණවත් වෙනසක් තියෙනවද? කොච්චර හැඩේ වෙනස්කම් තියෙනවද? මේ වගේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් ශාකවලත් දක්නට ලැබෙනවා. දැන් බලන්න මේ අපිට දක්නට ලැබෙනවා ශාකවල තියෙන ගෙඩිවල එහෙම නැත්නම් පළවල දක්නට ලැබෙන වෙනස්කම්. දැන් බලන්න විවිධ හැඩයන් තියෙනවා, විවිධ වර්ණයන් තියෙනවා, විවිධ රසයන් තියෙනවා. ඒත් මේ වගේ ශාකවලත් වෙනස්කම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. එතකොට අපි බලමු දැන් මොනවද මේ ජීවීන්ගේ ආවේනික ලක්ෂණ කියන්නේ කියලා. දැන් ආවේනික ලක්ෂණ ගත්තාම මේවා පරම්පරාවෙන් පරම්පරාවට එන ඒවා. ජීවීන්ගේ තියෙන ලක්ෂණ වර්ග දෙකක්. උන්ගේ තියෙනවා ආවේනික ලක්ෂණ සහ ආවේනික නොවන ලක්ෂණ කියලා කොටස් දෙකක්. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මේ එක ආවේනික ලක්ෂණයක්. මිනිස්සුන්ගේ සුලභව හමු වන ආවේනික ලක්ෂණ තියෙනවා. ඒවා හැමතැනම තියෙනවා. ඔයාලට දැකලා තියෙනවා උන්තරම්. දැන් බලන්න මේ සමේ වර්ණය. මෙතන මේ සමේ වර්ණය බලන්න එක එක වර්ණවල. මේ පින්තූරේ හැටියට නම් ටිකක් සමේ වර්ණය පැහැදිලිව පේන්නේ නැහැ. කළු සමක් තියෙන අය ඉන්නවා. සුදු සමක් තියෙන අය ඉන්නවා. දුඹුරු නැත්නම් තලලු සමක් තියෙන අය ඉන්නවා. එතකොට මේක සුලභව හමු වෙන ආවේනික ලක්ෂණයක්. පිට රටකට ගියොත් එහෙම ඇමරිකාව වගේ රටකට සුදු සමක් බලා ගන්න පුළුවන්. අප්‍රිකානු රටකට ගියොත් එහෙම කළු සමක් බලා ගන්න පුළුවන්. ආසියානු රටකට ආවොත් එහෙම තලලු සමක් බලා ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ සමේ වර්ණය විවිධ ස්වභාවයන් දක්නට ලැබෙනවා. මේක ආවේනික ලක්ෂණයක්. අනිත් ආවේනික ලක්ෂණය තමයි හිස කෙස් වල ස්වභාවය. මෙහෙම බොකුටු හිස කෙස් තියෙන කට්ටිය ඉන්නවා. බොකුටු නොවු හිස කෙස් තියෙන කට්ටිය ඉන්නවා. මේ වගේ හිස කෙස් තියෙන්නේ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට එන ආවේනික ලක්ෂණයක්. ඒක සුලභව හමු වෙනවා අපිට. ඊළඟ තමයි දිව රෝල් කිරීමේ හැකියාව. දැන් මේ බලන්න මේ සමහර අයට දිව මෙහෙම රෝල් කරන්න පුළුවන්, මේ අතට රෝල් කරන්න පුළුවන්. දැන් මෙයාට දිව රෝල් කිරීමේ හැකියාව නැහැ. මෙයාට දිව රෝල් කරන්න පුළුවන්. දැන් ඔයාලා පන්තියේ යාළුවන්ට පොඩ්ඩක් කියන්න. සමහර අයට පුළුවන් මේ දිව රෝල් කිරීමේ හැකියාව තියෙනවා. අනිත් අයට කොච්චර උත්සාහ කරත් මේක කරන්න බෑ. ඊළඟ සුලභව හමු වෙන ආවේනික ලක්ෂණයක් තමයි මෙන්න මේ කම්පෙති වල ස්වභාවය. දැන් මෙතන කන බද්ධ වෙලා තියෙන්නේ මෙහෙම සමටම. මේක බද්ධ වෙලා නැහැ. මෙහෙම එල්ලා හැලෙනවා. බද්ධ නොවු කම්පෙති. මේක සුලභව හමු වෙන ආවේනික ලක්ෂණයක්. ඊළඟ තමයි මෙන්න මේ තවත් හරි ලස්සන ආවේනික ලක්ෂණයක් මේ කම්මුල් වල වලගැස්න ස්වභාවය. මේ hina වෙනකොට තව හොඳටම වලගැහෙනවා සමහර අය. ඒකත් ආවේනික ලක්ෂණයක්. එයාලගේ දෙමව්පියොන්ගේ හරි මුතුන් මිත්තොන්ගේ හරි නැත්තම් පරම්පරාවේ තියෙන්න පුළුවන් ආවේනික ලක්ෂණයක්. අනිත් ආවේනික ලක්ෂණය තමයි මෙන්න මේ අතේ ස්වභාවය. අත් දෙක මෙහෙම පටලව ගත්තාම මෙහෙම මහපටැඟිල්ල පිහිටන ආකාරය. සමහර අයගේ වම් මහපටැඟිල්ල මෙහෙම උඩින් තියෙනවා, සමහර අයගේ දකුණු මහපටැඟිල්ල උඩින් තියෙනවා. මේක හිතන්න නැතුව මෙහෙම අත් පටලව ගන්න ඕනේ. දැන් මේක හිතලා අපිට කැමති ඇඟිල්ල උඩට ගන්න පුළුවන්. හැබැයි එහෙම හිතන්න නැතුව අත් පටලව ගත්තාම
මේ උඩින් තියෙන මහ පැටැඟිල්ල මේකත් ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට එන ලක්ෂණය. ඒවා සුලභව හමුවන ආවේනික ලක්ෂණ. ඊළඟට මහ පැටැඟිල්ලේ ස්වභාවය. මේ බලන්න මහ පැටැඟිල්ල සමහර අයගේ මෙහෙම වක්‍ර වෙනවා. සමහර අයගේ ඍජුයි. මහ පැටැඟිල්ල මෙහෙම ඍජුව තියෙනවා. ඒකත් සුලභව හමුවන ආවේනික ලක්ෂණයක්. අවසාන එක මෙන්න මේ හිස කෙස් ගත්තාම මේ කෙස් වල ස්වභාවය ගත්තාම සමහර අයගේ මේ කෙස් ඉදිරියෙන් මෙහෙම කොණ්ඩය තුඩක් වගේ තියෙනවා. සමහර අයගේ මෙහෙම පැතලි හිස කෙස් තියෙනවා. මේකත් සුලභව හමුවන ආවේනික ලක්ෂණයක්. ඔය කොණ්ඩේ කොටට කැපුවාම ඔක පැහැදිලිව බලා ගන්න පුළුවන්. රයිට් අපි කතා කරේ ඔයාලට දක්නට ලැබෙන බහුලවම එදිනෙදා ජීවිතේ හම්බෙන අයගේ තියෙන ආවේනික ලක්ෂණ. ඒවා සුලභයි. මෙන්න මේ ආවේනික ලක්ෂණ ටික සුලභ නැහැ. පළවෙනි එක බලන්න බද්ධ අංගුලිකතාව. මෙහෙම ඇඟිලි දෙකක් එකට බැඳිලා තියෙන්න පුළුවන්. ගලවන්න බැරි විදිහට බැඳිලා තියෙනවා. මේක බද්ධ අංගුලිකතාව. මේක පරම්පරාවෙන් පරම්පරාවට එන එකක්. අම්මගේ තාත්තගේ තියෙනවා, සීයාගේ ආච්චිගේ තියෙනවා, ළමයිට එන්න පුළුවන්. මේක බද්ධ අංගුලිකතාව. දුර්ලභ ආවේනික ලක්ෂණයක්. මේක හැමෝම දැකලා නැහැ. අනිත් එක තමයි මේ බහු අංගුලිකතාවය. ඇඟිලි 5කට වැඩියෙන් තියෙන්න පුළුවන්. දැන් මෙයාගේ ඇඟිලි 4යි 5යි 6ක් තියෙනවා. පාදවලත් ඇඟිලි 6ක් තියෙනවා. අත්වලත් ඇඟිලි 6ක් තියෙනවා. මේක බහු අංගුලිකතාව. මේක සුලභව නෑ. දෙමව්පියන්ගේ තියෙන ලක්ෂණයක් දරුවන්ට යන්න පුළුවන්. හැබැයි ඊටාම දුර්ලභයි. ඊළඟට මේ ඇස් වල ස්වභාවය දුඹුරු හෝ නිල් ඇස්. අපි සාමාන්‍යයෙන් පුරුද්දට කියන්නේ කළු ඉංගිරියාව කියලානේ. කළු පාට ඇස් තමයි බහුලවම තියෙන්නේ. හැබැයි සමහර අයගේ දුඹුරු පාට ඇස් තියෙනවා, සමහර අයගේ නිල් පාට ඇස් තියෙනවා. ඊටාම දුර්ලභයි. ඔය සමහර අයනේ ලස්සන කට්ටිය නිල් පාට ඇස් තියෙන්නේ. මේ දුර්ලභ ආවේනික ලක්ෂණයක්. අනිත් එක තවත් ගොඩාක් දුර්ලභ ආවේනික ලක්ෂණයක් තමයි ඇලි බව. ඇලි බව කියන්නේ මෙයාගේ සම සහ හිසකෙස් රෝම සියලුම දේවල් සුදු පාට. මේකට ඇලි බව කියලා කියනවා. ඒක ඊටාම දුර්ලභ ආවේනික ලක්ෂණයක්. සමහර වෙලාවට මේක සත්තුන්ගෙත් තියෙනවා. ඔය සත්තු ඉන්නේ සුදු පාට කට්ටිය. මොනරු ඉන්නව සුදු පාටනේ. සුදු ඇත් පැටවෙක්ෙන් දැක්ක කිව්වේ අර මේ මහා මායා දේවියනේ. ඒ සුදු පාට. ඊට පස්සේ ඔය කළු පාට ඉන්න අපි කියන්නේ කතාවට කළු කපුටා සුදු වලතුරු ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන්නේ. හැබැයි සුදු පාට කපුටු ඉන්නවා. උ කලාතුරකින් සුදු පාට කපුටු ඉන්න පුළුවන්. ඒ ඇලි ස්වභාවයක් තියෙන කට්ටිය සුදු නයි ඉන්නවා. මේවා දුර්ලභ ආවේනික ලක්ෂණ. අනිත් කාණ්ඩය තමයි ආවේනික නොවන ලක්ෂණ. මේවා පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. ඒවා මේ එයාගේ වෙනත් සාධක නිසා ඇතිවන ලක්ෂණ. ඒවා දරුවන්ට යන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් ජිම් එකකට ගිහිල්ලා ව්‍යායාම කරලා මේ වගේ ඇඟක් හදාගත්තාම එයාගේ ඉපදෙන ළමයිගේ එහෙම ඇඟක් හැදෙන්නේ නැහැ. එයාලා සාමාන්‍ය ඇඟක් වෙන්න පුළුවන්. දැන් මෙයා මේක මහන්සි වෙලා ව්‍යායාම කරලා හදාගත්තු එක. දැන් සමහර අය ඉන්නවා ගොඩාක් කෑම කන කට්ටියනේ මහත් වෙලා තරබාරු වෙලා ඉන්නවා. හැබැයි එහෙමයි කියලා එයාගේ දරුවෝ තරබාරු වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා දේශගුණික සාධක ඊටාම අවුව ප්‍රදේශවල වැඩ කරනකොට එයාගේ සම දුඹුරු සමක් බවට පත් වෙලා සුදු සමක් තිබ්බ එක්කන දුඹුරු සමක් බවට පත් වෙනවා. හැබැයි එයාගේ දරුවෝන්ගේ සුදු සමක් තියෙන්න පුළුවන්. එතකොට ඒ අර දේශගුණික සාධක නිසා ලැබුණු ලක්ෂණ එයාට එයාගේ දරුවන්ට යන්නේ නැහැ. ව්‍යායාම කරලා හදාගත්තු ලක්ෂණ එයාගේ දරුවන්ට යන්නේ. ගන්න ආහාර පාන නිසා ලැබෙන ලක්ෂණ එයාගේ දරුවන්ට යන්නේ. මේවා ආවේනික නොවන ලක්ෂණ. මේවා ආවේනික නොවන ලක්ෂණ. ඒතර අපි දන්නවා එහෙනම් ජීවීන්ගේ තියෙනවා ආවේනික ලක්ෂණ, ආවේනික නොවන ලක්ෂණ කියලා ලක්ෂණ දෙකක් තියෙනවා. එතකොට මේ ජීවීන්ගේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන එක පිළිබඳව මුලින්ම පර්යේෂණ කරපු විද්‍යාඥයා තමයි ග්‍රෙගර් මෙන්ඩල් කෙනෙක් කියලා. මේ ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා මෙන්න මෙයා. මෙයා මීට අවුරුදු
100කට විතර එහා කාලෙදී මෙයා පර්යේෂණයක් කරා. හැබැයි ඒ කාලේ හිටපු විද්‍යාඥයන්ට මේක තේරුන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ ෆයිල් ගොඩ ගහලා පැත්තකට දාලා තිබ්බා. පසු කාලින අවුරුදු 20කට 30කට පස්සේ විද්‍යාඥයෝ මේ විද්‍යාඥයන්ට මේ ෆයිල් හම්බ වෙලා මේව බලනකොට ඊට පස්සේ තමයි මෙයාට තේරුනේ මෙයාට මේ ග්‍රෙගර් මෙන්ඩල් මොනවද හොයාගත්තේ. අපි බලමු මේ ග්‍රෙගර් මෙන්ඩල් ඇයි මේ ගෙවතු මෑෂාකය තෝරා ගන්න හේතුව කියලා. ඒතර මේ ගෙවතු මෑෂාකය තෝරා ගැනීමට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේක පහසුවෙන් වගා කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අනිත් ශාක වලට වඩා පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ ගෙවතු මෑෂාකය තෝරගන්න ප්‍රධානම හේතුව උනේ. ඊට පස්සේ කෙටි කාලයකින් ඵලදාව ලබා ගන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත මෙයාට පුළුවන් වර්ධනය වෙලා බීජ හදන්න. ඒතර කෙටි කාලයක් ඇතුළත ඵලදාව ලබා ගැනීම විශේෂ වෙන්නේ දැන් මේ ආවේනික පිළිබඳ පරිශන කරනකොට අපිට අවශ්‍ය වෙනවා මේ ඉතා විශාල પરම්පරා කීපයක් අධ්‍යයනය කරන්න. වැඩි પરම්පරා ගණනාවක් අධ්‍යයනය කරන්න. එතකොට මෙයාට ඉක්මනට මේ මෙයාලගේ ලක්ෂණ પરම්පරා කීපයක ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි වීම මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඊළඟට නුමුහුම් ශාක ලබා ගන්න පුළුවන්. මම නුමුහුම් ශාක කියන්නේ මොකක්ද කියලා කියා දෙන්න. නුමුහුම් ශාක ලබා ගන්න පුළුවන් අනිත් ශාක වලට වඩා. ඊට පස්සේ පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තියෙනවා. මෙයාගේ ප්‍රභේද තියෙනවා විවිධ. දැන් බලන්න මේ බීජ ගත්තාම කහ පාට බීජ තියෙනවා. කොළ පාට බීජ වර්ග තියෙනවා. කහ පාට බීජ තියෙන ගෙවතු මෑෂාක තියෙනවා. කොළ පාට බීජ හැදෙන ගෙවතු මෑෂාක තියෙනවා. ඊට පස්සේ උස ගෙවතු මෑෂාක, මිටි ගෙවතු මෑෂාක මේ වගේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. අපිට එහෙම ගොඩක් ශාකවල ප්‍රභේද ගොඩාක් හොයාගන්න නැහැ. හැබැයි මේකෙදී ප්‍රභේද ගණනාවක් මෙතෙන්දී යාට හඳුනා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ස්වභාවිකව සෝපරාගන වෙනවා. අපි දන්නවා ශාක ගොඩක් වෙලාවට කැමැති පරපරාගණය කරන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. හැබැයි ස්වභාවිකව සෝපරාගන මෙයා ස්වභාවිකව කරන්නේ සෝපරාගනය. අනෙක් විශේෂම දේ තමයි අවශ්‍ය වුණාම පරපරාගණය කරන්න පුළුවන්. දැන් මේ දෙකම අපිට වැදගත් වෙනවා. ස්වභාවිකව සිද්ධ වෙන සෝපරාගණය, අවශ්‍ය වුණොත් එම් පරපරාගණය සිද්ධ කරන්න පුළුවන්. අවසාන එක තමයි ශාක මුහුම් කිරීමෙන් પરම්පරාව දිගටම ගෙන යා හැකි. ශාක මුහුම් කරලා પરම්පරාව දිගටම ගෙනියන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ තමයි මේ ගෙවතු මෑ ශාකයේ තෝරා ගැනීමට ප්‍රධානම හේතුව. අපි ඊට පස්සේ බලමු මේ මෙන්ඩල්ගේ ආවේනීය පිළිබඳ ඒකාංග මුහුම සිද්ධ වෙන්නේ කොහොමද කියලා.